හැලෝ ඔයාට කොහොමද? ඉතින් ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම හිතුවා පොඩ්ඩක් එළියට යන්න කියලා. ඉතින් මට දැනගන්න ලැබුණා මේ පොඩි පාක් එකක් තියෙනවා කියලා මේ මං ඉන්න අවට. ඉතින් ඔන්න මම තියෙන තැනක් දන්නෙත් නැහැ. පොඩ්ඩක් මැප් එකෙනුත් බලාගත්තා. යන්න පිටත් වුණා උදේම. එදා මට නිමාඩු දවසක් නිසා. ඉතින් ඔන්න යන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඇවිදගෙන තමයි මම යන්නේ. හරියටම තැන දන්නෙත් නැහැ. නමුත් අහගෙන ගියා මෙන්න මේ විදිහට. ඔන්න එහෙම ඇවිල්ලා පාක් එකක් කිව්වට මේක නිකන් කැලෑවක් වගේ. ඉතින් මේකේ තියෙන්නේ තනිකර ඇවිදින්න. ඉතින් ලොකු භූමි ප්‍රමාණයක් තිබුණා. ඉතින් හැමතැනම ගස් කොළන් ලස්සනයි. ඉතින් මේකේ තියෙන්නේ ඇවිදින්න ගොඩක් කට්ටිය බල්ලෝ අරගෙන එනවා ඇවිදිනවා. අර ඒගොල්ලන්ව ඇවිද්දවන්න එනවා. ඉතින් ඒ වගේ තමයි තියෙන්නේ. මේකේ එක ගෙඩි වර්ග තියෙනවා, ගස් වර්ග තියෙනවා. මේ තියෙන්නේ ඇපල් වර්ගයක්. මේක ක්‍රැබ් ඇපල් කියලා තමයිලු කියන්නේ. ඉතින් මේ ගහ පිරෙන්නම ගෙඩි තිබ්බ, නමුත් ඉදිලා නම් නැහැ. ඉතින් මෙතන හරි නිදහස්, ගොඩක් ඇවිදලා කරලා ටිකක් පාඩුවේ ඉඳලා යන්න හොඳ තැනක්. ඉතින් මේ රෝස මල් වගේක්, මේක කැලේට පිපෙන්නේ. මෙහි හැම තැනම තියෙනවා මේ රෝස. ඉතින් මම ඇවිද්දා පොඩි පාරවල් තියෙනවා. මේ පාරවල් දිගේ ගියා. ඉතින් හරිම ලස්සනයි. මේ දවස්වල ටිකක් රස්නේ හින්දා තව ටිකක් හොඳයි ඇවිදින්න. ඉතින් අපිට ගෙදරටම වෙලා ඉන්නවට වඩා මම හිතනවා මෙහෙම පොඩ්ඩක් එළියට යන එක හොඳයි කියලා. අර පොඩ්ඩක් ඒකාකාරී කමෙන් මිදෙන්න. ඉතින් මේ විදිහට අපිට රේල්වේ ගේට් එකකුත්, රේල්වේ ස්ටේෂන් එකක් වගේත් හම්බ වුණා. ඊට පස්සේ ඉතින් වටපිට බල මම පොඩ්ඩක් ඉස්සරහට ගියා. ඉතින් මං හිතනවා මේ වගේ තැනකට යන එක ඉතින් හොඳයි. අපිට පොඩි රිලැක්ස් එකකුත් හම්බ වෙනවා. ඉතින් අනිත් එක නොදන්න තැනකටනේ ගියේ. දැන් මේක ඇත්තටම කැලයක් වගේ. ෆුට් පාත් එකක් තියෙනවා මේ විදිහට. ඉතින් ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි සත්තු එහෙම නැහැ මෙහි. එහෙම කියන්නේ පරිස්සම් වෙන්න දෙයක් නැහැ. මිනිස්සු නැතුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ වැඩිය. මෙහි ඇවිදින්න කරන්න පුළුවන්. රෑ 12 වුණත් තනියෙන් යන්න එන්න පුළුවන් පරිසරයක් තියෙන. ඉතින් හරිම ලස්සනයි. මේ වීඩියෝස් වලට වඩා ගොඩක් ග්‍රීනරි ගතියක් තියෙනවා. හැමතැනම කොළ පාට. මේ මිනිස්සු ගස් වලට ගොඩක් ආදරේ. ඉතින් මේ විදියට තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මං හිතනවා එදා දවසේ ඒ වෙලාව අපි හොඳට ඇවිදලා එන්ජොයි කරා කියලා. ඉතින් මේ වගේ තවත් එක ගෙඩි වර්ග, ගස් වර්ග ගොඩාක් තිබුණා. ඉතින් අපි දන්නේ නැහැ මේ මොනවද කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් දාගෙන යන්න. ගොඩාක් දේවල් තිබුණා. ඉතින් මේවත් බලාගෙන හිමීට මම පැයක් විතර ඉඳලා ආවා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේක බෙදා හදා ගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. සුබ දවසක්. බයි.